ඔබ දවසක් ඔයාලා හැමෝටම අදත් වෙනදා වගේම AKD ප්ලාන්ට් නර්සරි වෙත ඔයාලා ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් දවසකට පස්සේ අපේ රටේ ලොකු ව්‍යසනයක් වුණා. ඉතින් ඒකට ලක් වෙච්චි සියලුම දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඒ වගේම ඒ වෙලාවේ මං ගැන හොයලා බලපුව ගොඩාක් දෙනෙක් හිටියා. ඉතින් ඒ හැමෝටමත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අදත් ඔයාලට පොඩි පැකේජ් 3ක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු එතකොට මේ පැකේජ් මොනවද කියලා. මේ තියෙන්නේ 34 වෙනි පැකේජ් එක. මේකට ඔයාලට හම්බ වෙනවා ලස්සන ෆ්ලෑෂ් එකක්. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ ඒක. ඔයාලට පේනවා මං හිතන්නේ හොඳටම හඩියක් විතර වගේ උස එකක්. හොඳට කට් මුල් දාලා තියෙනවා. ගත්ත ගමන් උනත් ඔයාලට කට් කරලා පැල හදා ගන්න පුළුවන්. මේකේ විශේෂත්වය තියෙන්නේ මේකේ ඔයාලට මම පෙන්නන්නම් මේකේ පැල ගොඩ දානවා. මේ තියෙන්නේ මේ වගේ කට් කරලා මේ පැල එමින් තියෙන ඒවා. මේක මේ අනික ඉතින් ඔයාලට පේනවා මේක ඇතුලෙන් පැල ගොඩක් එන ගමන් තියෙන්නේ මේ මාස 2කමාරක විතර වගේ ඇති මේ දෙක. මේ ඉතින් එතකොට ඒකේ විශේෂත්වය තමයි ඒක. ඔයාලා ගන්න ගානට මගෙන් ගොඩක් දෙනෙක් ඇහුවා ෆ්ලෑෂ් නැද්ද කියලා. මම මගේ ෆ්ලෑෂ් තියෙනවා. නමුත් මමත් තාම අර බෝ කරගෙන යන ගමන් ඉන්න නිසා මේ ලොකුවට එහෙම දෙන බලාපොරොත්තුවක් නැහැ. ඉතින් අර වැඩිපුර තියෙන වර්ග වලින් එකක් දෙකක් ඔයාලට දාන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේකේ මේ තවත් කියන්න ඕනේ මේකේ තියෙන්නේ මේ පළවෙනි මල. ඉස්සෙල්ලාම මල තමයි මේකේ මේ තියෙන්නේ. මේ මල තව ලොකු වෙනවා. ගොඩ ලොකු මට්ටමක් නෙමෙයි. මීට වැඩිය මම හිතන්නේ දෙගුණයක් විතර වගේ වෙනවා මල. ඒක තමයි ඉතින් මේ ඒකේ විශේෂත්වය. ඉතින් මේ එතකොට මේක ඔයාලට මම ගන්න කෙනෙකුට ගොඩක් වාසි 3500කට දෙනවා. මොකද ෆ්ලෑෂ් කියලා කියන්නේ ඔයාලා දන්නවා ගොඩාක් වටිනාකමින් ඉහළ එකක්. ඉතින් එතකොට ඒකේ මිල අනිත් ඒ වගේ මිල වගේ ගොඩාක් දුරට අඩු කරන්න බැරි වෙනවා. අපි හැමෝටම එහෙම තමයි තමන් කරන හැමෝම එහෙම තමයි. අනිත් ඒවා මොන මට්ටමින් අඩු කරලා දුන්නත් ෆ්ලෑෂ් වල මිල ලොකුවට අඩුවීමක් කරන්නේ නැහැ. ඉතින් මේ එතකොට මේක 34 වෙනි පැකේජ් එකට අයිති මම එකයි දාලා තියෙන්නේ මේකේ. එතකොට මේ ගහට මේ ඔයාලට ගන්නවා නම් මේ ගහ 3500කට ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ ඔයාලට 35 වෙනි පැකේජ් එක. මේකටත් මම එක ගහයි දාලා තියෙන්නේ. මොකද සමහර කට්ටිය ඉන්නවා ගොඩාක් මුදලක් දීලා ගන්න බෑ. ඉතින් ඔයාලට ගන්නව නම් වෙන වෙනම මේ අනිත් පැකේජ් උත් එක්කන් උනත් ගන්න පුළුවන්. අර තනිව ගන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් ඉතින් ගන්න කියලා තමයි දාන්නේ. මේක සීඩ් එකක් නෙමෙයි. මේක මට කියපු කෙනා මම ගත්ත කෙනාගෙන් මම ගත්තේ මේක හවායන් හාට් කියලා තමයි. එතකොට මේකේ මදර් ප්ලාන්ට් එක තමයි මේ තියෙන්නේ. ඔයාලට මේ පේනවා ඇති කියලා හිතනවා. මේ හල්ලකටත් වැඩිය ලොකුයි මල හැදුනහම ගහත් එහෙම තමයි ලොකුවටම හැදෙනවා. අනික පැලත් බෝ කරගන්න පුළුවන් මේකෙන්. sorry. එතකොට මේ තියෙන මේකේ පළවෙනියටම ආපු මේ පොහොට්ටුව. එතකොට හිතන්නකො මේක මෙච්චර පොහොට්ටුව මෙච්චර ලොකුයි නම් දෙවෙනි තුන්වෙනි මල වෙද්දි හිතා ගන්න බැරි තරම් මේක ලොකු වෙනවා. ඉතින් මේ ගහ ඔයාලට මම 1500කට දෙනවා. එතකොට මේ තියෙන්නේ ඔයාලට 36 වෙනි පැකේජ් එක. මෙතන මම ෆියුරිනෝ එකක් තියෙනවා මෙතන දීලා. එතකොට මේක අර වෙනදා වගේම හැමදාම දෙනවා වගේ එකක්. ගහත් ලොකුයි. කට් මුලුත් තියෙන ඔයාලට පේනවා. කට් කරලා පැල බෝ කරගන්න කෙනෙකුට ගොඩක් වාසි. ඉතින් මේ තමයි අනිත් එක. ඒකත් මං ගාව ගොඩක් අර මම බෝ කරගෙන යද්දි මං ගාව ගොඩක් තියෙන එකක්. මේ තමයි සකුරා ලිලා. ඉතින් ගොඩාක් ලස්සනයි මල ගොඩාක් ලොකු වෙනවා. ඒ කියලා කියන්නේ මේ ප්‍රමාණය නැතුව ඔයාලා මේක අරන් තව ටිකක් ලොකු වුනහම ලොකු පෝච්චියකට දැම්මහම
එතකොට හොඳටම බලා ගන්න පුළුවන් ඒකේ වර්ධනය කොහොමද කියලා. එතකොට ඒ තියෙන්නේ සකුරාලිලා. එතකොට මේක ඉතින් අපි හැමෝම දන්න ලිවියම් රෙඩ් එකක්. මල් දෙකක් තියෙනවා. පළවෙනි මල නම් මේකේ පර වෙලා තියෙන්නේ. එතකොට මේකෙත් එහෙමයි හොඳට මුල් දාලා තියෙනවා. ඔයාලට කට් කරලා පැල ගන්න පුළුවන්. ලිවියම් කියලා කියන්නේ පැල ගොඩාක් බෝ වෙන වර්ගයක්. එතකොට මේක අනික මේ තියෙන්නේ ප්‍රින්සස් අමාලියා. එතකොට ඔයාලට මේ පේනවා හොඳටම කට් මුල් දාලා තියෙන්නේ. මේ කිසි බයක් නැතුව අරගෙන හදලා කට් කරලා පැල බෝ කරගන්න පුළුවන්. අමාලියාගෙත් එහෙමයි පැල ගොඩක් එනවා. ඉතින් මෙතන පැල 4ක් තියෙනවා. එතකොට මේ 4 ඔයාලට ගන්න පුළුවන් 3500කට. මේ තියෙන්නේ 37 වෙනි පැකේජ් එක. එතකොට මෙතන වර්ග 15කින් ඔයාලට පැල 15ක් තියෙනවා. ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලනවා. ඉල්ලුවට ඉතින් දෙන්න නෑ. මේ පැල බෝ කරලා ඒ වගේමනේ ආපහු මං ගලවලා හිටවලා එහෙමනේ දෙන්නේ. ඉතින් එහෙම වුණාම ගොඩාක් අපහසුයි. ඉතින් ඉල්ලන ප්‍රමාණවල වලට දෙන්න. අද ඔයාලට එකක් දෙන්න පුළුවන්. එතකොට අපි බලමු ඒ 15 මොනවද කියලා. මේ තියෙන එකට හම්බෙන රෙඩ් චැම්පියන් බුෂ් එකක් තියෙනවා මෙතන පැල 3ක විතර වගේ. එතකොට මේ තියෙන්නේ මේක ෆියුරිනෝ එකක්. ඒකේ චුට්ටක් කියන්න ඕනේ මේ අර මාකරයකින් ඉරි දෙකක් ඇඳලා තියෙනවා මේ චූටි එක්කෙනා. ඒකත් කියන්න ඕනේ මොකද ගන්න කෙනෙකුට මේ ඊට පස්සේ ගත්තට පස්සේ ඒක අවුලක් වුණොත් එහෙම කියලා. ඒ ෆියුරිනෝ එක ඔයාලට පේනවා මේ කප් එකෙන් යටටත් එක්ක මුල් ඇවිල්ලා තියෙනවා. හදාගන්න කිසි බයක් නැහැ. එතකොට මේක ඔයාලා හැමෝම දන්නා මේ තියෙන ලිවියම් රෙඩ් එකක්. අනිත් එක්කෙනා මෙයා මේක බටර්ෆ්ලයි ෆ්ලෑෂ් එක. මේකේ පැල 2ක් විතර වගේ තියෙන පොඩි බුෂ් එකක් තියෙන්නේ. එතකොට ඒකෙත් කියන්න ඕනේ බටර්ෆ්ලයි කියලා කියන්නේ මේ ගොඩම අපිට පැල ගන්න පුළුවන් එකෙනෙක්. එතකොට මෙයා මේ තියෙන රේන්බෝ චැම්පියන්. මෙයා මේ මෙයිනි එක්කෙනෙක්. එතකොට මෙයාගේ ලස්සනයි මල මට අර මේ මල කිව්වට එහෙම පෙන්වන්න නෑ. මොකද මං අර මල් පිපෙනකන් මේවා කරන්නේ නැහැ. ටට්ටක් ගාලා කපලා අර කට් කරලා පැල ගන්න තමයි බලන්නේ. ඒක නිසා. එතකොට මේ තියෙන්නේ සිරානෝ. එතනත් පැල 2ක විතර වගේ පොඩි බුෂ් එකක් තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ප්‍රින්සස් අමාලියා. ඔයාලට පේනවා මේ වටේට කට් මුල් ගිහින් තියෙන්නේ මේ සිසෝ. එයාගෙත් එහෙමයි හොඳටම මුල් දාලා තියෙන්නේ. ගන්න කෙනෙකුට බය නැතුව අරගෙන හිටව ගන්න පුළුවන්. දැන් ගොඩ දෙනෙක් කර ගන්න බය තියෙන්නේ මුල් අඩුකම කියලා. මේ පැලවල හොඳට මුල් තියෙනවා. මෙයා පින්ක් බර්ඩ් එක්කෙනෙක්. එයාගෙත් පැල 2ක විතර වගේ පොඩි බුෂ් එකක්. එතකොට ඒ වර්ගවල ටට්ටක් ගාලා මේ පැල දානවා. මේ අනිත් එක්කෙනා මේ ලලනි. මෙයාගෙත් පැල 4ක 5ක විතර වගේ පොඩි බුෂ් එකක් මේ. එතකොට මේ තියෙන්නේ බ්ලැක් කාඩිනල්. එයාගෙත් එහෙමයි ඔයාලට අරගෙන කට් කරන්න උනත් පුළුවන්. මොකද කට් මුල් හොඳට දාලා තියෙන්නේ. එතකොට මේ ලිලි টොප් එකක්. මෙයාගේ මේ සුදු පාට සුදුයි රෝස පාටයි වගේ මික්ස් වෙච්ච මලක් එක. එතකොට දෙපැත්තේ පොඩි බයි කලර් එකක් යනවා කොළ පාටින් වගේ. අනික මේකත් මම හැමදාම දෙන එකක්. මේ සීඩ් එකක්. එතකොට මෙයා මේ කඳක් දෙකට බෙදිලා තියෙන්නේ. මේ තමා චෙරි රෙඩ් එක්කෙනෙක් මේ ඉන්නේ.
එයාගේ නම් ඒ ලොකු ගහක් හොඳට මුල් දාලා තියෙනවා. ඉතින් මෙතන ගස් 15ක් තියෙනවා. එකම වර්ගයකින් නෙමෙයි. ඒක තමයි විශේෂත්වය තියෙන්නේ. එකම වර්ගයකින් මම එහෙම ගොඩ දුරට එහෙම දාන්නේ නැහැ. වර්ගම මෙතන 15ක් තියෙන්නේ. එතකොට මේ වර්ග 15 ඔයාලට 5300කට ගන්න පුළුවන්. ඉතින් ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මගේ WhatsApp නම්බර් එකට කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා වෙන් කරගන්න. මේ දවස්වල මේ තව දෙයක් තමයි courier service වැඩ කරනවද කියලා චුට්ටක් බලන්නත් වෙනවා. මොකද අර ගම් වතුර තත්ත්වය වගේ තාම සමහර පැතිවලට තාම තියෙන නිසා ඒක හින්දා ඒ ගැනත් හොයලා බලලා ගන්න අය චුට්ටක් මට කෝල් කරනවා නම් හොඳයි කියලා මම ඉතින් කියනවා. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම පුත් සරණයි.